Hi traders, trading වලදී ඔයාගේ risk එක control කරගෙන profits වැඩි කරගන්න පුළුවන් secret එක මොකක්ද කියලා දැනගන්න කැමතිද? ඒ තමයි lot size එක. ඉතින් ඇත්තටම මොකක්ද මේ lot size එක කියන්නේ? Forex trading වලදී lot size එක කියන්නේ ඔයා එක trade එකකදී currency එකකින් කොච්චර ප්‍රමාණයක් buy කරනවද එහෙමත් නැත්නම් sell කරනවද කියන එක. ඔයා කොච්චර මුදලක් earn කරනවද එහෙමත් නැත්නම් ඔයාට කොච්චර මුදලක් lose වෙනවද කියන එක මේ lot size එකෙන් තීරණය වෙනවා. ඒ නිසා ඔයාගේ trading වලදී මේ concept එක ලොකු role එකක් play කරනවා. ඒ වගේම තමයි standard and micro කියලා lot sizes දෙකක් තියෙනවා. standard lot එකක units ලක්ෂයක් තියෙනවා. micro lot එකක units 1000ක් තියෙනවා. example එකක් විදිහට ඔයා euro USD trade කරනවා. ඒ වෙලාවේදී price එක pips 10කින් move වෙනවා කියලා හිතන්න. එතකොට ඔයාගේ lot size එක මත තමයි ඔයාගේ results depend වෙන්නේ. ඔයා standard lot එකක් use කරොත් ඒ move එකෙන් ඔයාට $100ක profit එකක් හරි loss එකක් හරි වෙන්න පුළුවන්. ඔයා micro lot එකක් use කරොත් ඔයාගේ profit එක හරි loss එක හරි වෙන්නේ $1ක් විතරයි. ඉතින් මාකට් එක එකම විදිහට move වුණත් ඔයාගේ position එකේ size එක අනුව outcome එක වෙනස් වෙනවා. ඉතින් ඔයා තාමත් පොඩි account එකක් තියෙන beginner කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකත් එක්ක familiar වෙලා ඔයාගේ capital එකයි risk appetite එකයි අනුව හරිම trade size එක decide කරන්න. මොකද හරියට manage කරේ නැත්නම් ලොකු lots වලින් ලොකු risk එකක් ඇති වෙන්න පුළුවන්. හැම ට්‍රේඩ් එකකටම කලින් මගේ account එකටයි risk level එකටයි මගේ මේ lot size එක ගැලපෙනවද කියන ප්‍රශ්නේ ඔයාගෙන්ම අහන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සල්ලි protect කරගන්න ගමන් slowly වගේම safely ඔයාගේ account එක grow කරගන්න.